2026 IPL තරඟාවලියේ 35 වන තරඟය දිල්ලි කැපිටල්ස් කණ්ඩායම හා පංජාබ් කිංස් කණ්ඩායම අතර දිල්ලිහි අරුන් ජැට්ලි ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. තරඟයේ කාසීවාසී දිනු දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. ඒ අනුව තරඟයේ පළමුව පන්දුවට පහර දුන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුළු දෙකක් දැවි ලකුණු 264ක් රැස් කිරීමට සමත් වුණා. ලකුණු රැස් කිරීමේදී දිල්ලි කැපිටල්ස් කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කර KL රාහුල් පන්දු 67කදී නොදැවි ලකුණු 152ක් රැස් කිරීමට සමත් වුණා. රාහුල්ගේ ඉනිමට 6 පහර 9ක් හා 4 පහර 16ක් එක් වුණා. රාහුල් රැස් කර මෙම ලකුණු 152 වාර්තා අතරට එක් වුණේ IPL ඉතිහාසයේ ක්‍රීඩකයෙකු එක් ඉනිමකදී රැස් කර තුන්වෙනියට වැඩිම ලකුණු සංඛ්‍යාව හා IPL ඉතිහාසයේ ක්‍රීඩකයෙකු රැස් කර තුන්වෙනි ලකුණු 150 වීමයි. නිටිෂ් රණා පන්දු 44කදී ලකුණු 91ක් රැස් කිරීමට සමත් වුණා. රණාගේ ඉනිමට 6 පහර 4ක් හා 4 පහර 11ක් ඇතුළත් වුණා. ජයග්‍රහණය සඳහා ලකුණු 265ක ඉලක්කයක් හඹා ගිය පංජාබ් කිංස් කණ්ඩායම පන්දුවාර 18යි එක් පන්දුවක් අවසානයේ කඩුළු 4ක් දැවි තරඟය විශිෂ්ට ලෙස ජයග්‍රහණය කිරීමට සමත් වුණා. ලකුණු රැස් කිරීමේදී පංජාබ් කිංස් කණ්ඩායම වෙනුවෙන් ප්‍රියංශ් ආර්ය පන්දු 17කදී ලකුණු 43ක් හා ප්‍රභ්සිම්රාන් සිං පන්දු 26කින් වේගවත් ලකුණු 76ක් රැස් කර අතර ප්‍රභ්සිම්රාන්ගේ ඉනිමට 6 පහර 5ක් හා 4 පහර 9ක් රැස් කිරීමට සමත් වුණා. පංජාබ් කිංස් කණ්ඩායම ජයග්‍රහණය වෙත ගෙන ගිය නායක ශ්‍රේයාස් අයියර් පන්දු 36කින් නොදැවි ලකුණු 71ක් රැස් කිරීමට සමත් වුණා. මෙම ජයග්‍රහණය සමග ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට පංජාබ් කිංස් කණ්ඩායම සමත් වුණා. ඉතින් මෙවැනි තවත් ක්‍රීඩා තොරතුරු නැරඹීමට දිනුවා ස්පෝර්ට්ස් YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර අදම එකතු වෙන්න.